Hi everyone. Hi, hello, වණක්කම්. Happy birthday, happy new year. ඔව් ඔබ අද එකතු වී සිටින්නේ කොකකු සමග රියැක්ෂන් වීඩියෝ එකයි. ඔව් අපි අද රියැක්ට් කරන්න යන්නේ ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ වලට. ක්‍රිකට් කියන්නේ ඉතින් අපිට මහා පෞරාණික ක්‍රිකට් ඉතිහාසයක් තියෙනනේ මචං. දුටු කැමුණත් තමයි. ඔව් අපි දාත්ෙන් දතුවා ගත්තා. තාම පොඩ්ඩක් පවඩන්නේ. හරි ආයි පාඩමට එමු. මේ අපි මුලින්ම එංගලන්තයේ ජයග්‍රහණය කරන්න තරගයක් 1947 දී ජංගුමුග ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම. I said, hold up, wait a minute. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තිබුණා නෑ. උණු වර්ධමා ටීම් ඩිවිෂන්. Bruh. Let me tell you something. මේ තන්ද තේරගෙන සිංහලෝක කියලා සිංහල කියන අන්නේ මුගිය. අපි උඩින් දාන්නම් ලින්ක් එක. පුළුවන් ඒක කොපිරයිට් කොහොමද සිංහලෝකනේ ෆිල්ම් එකක් තිබ්බ ඒක ඒකේ මචං No! ජංගු ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම අයින් කෑ ගන්න අමාරු යන මයික් එකට පරාජය කළා. අපි ජයග්‍රහණය කරන ප්‍රථම වතාවට එංගලන්ත කණ්ඩායමට එරෙහිව. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දින ඉහළටම යනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වල සර්මයේ ඒ දවස් මේ අපි අද කරන්නේ නැහැ මචං ඔය මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒවා ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි බොහෝ දුරන්නේ. අපි අර අමතක නොවන සිදුවීම් මෙහෙම අපිට අර හම්බෙච්ච නම් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් බලලා පොඩි ආදරයක් ගන්න යන්නේ. මොකද මෑත කාලේ ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් කිව්වම මේ බහුතරයකගේ රියැක්ෂන් එක ඇත්තට හොඳ නැහැ. හේතුව මේ ඇත්තට හොඳට සෙල්ලම් කරන හින්දා ඒ වුණාට කුසල් මෙන්ඩිස් ඔව් අපි නැවතත් වීඩියෝ එක සමග එකතු වෙන්නේ. ඉතින් අපි පළවෙනි වීඩියෝ එක බලමු. එහෙනම් මේ අපිට හම්බුණා මේ පෞරාණික වීඩියෝ එකක් අතිගරු අරතුල රණතුංග මහතා. හිටපු අමාත්‍ය රණතුංග මහතා ක්‍රිකට් කණ්ඩායම මෙහෙවනවා. ඒක නැද්ද? නෑනේ. ජයසූරිය නම් මචං ටීම් එකේ ඉන්න කාලෙම මේ චන්දිල්ල පාර්ලිමේන්තුත් ගියා. ඒක දෙදගත් කරුණක් අපි කියන්නේ නරඹන්න දුන්න බාන්න ඔයගොල්ලෝ අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලමු. ඔයගොල්ලෝ දැනුමටත් යමක් එකතු වෙනවා. දැන් බාහිර ලංකාවේ විතරනේ ලෝකෙම මම හිතන්නේ මේ දේශපාලනයේට පොඩි ඔව් පළවෙනි වීඩියෝ අපි දැන් බලමු. මේ මෙතනදී මේ අර්ජුන මහත්මයා ගිය මිලන සීන් එක නේ. ඒක තිල්න මහත්මයා පොඩ්ඩක් කියන්නකෝ අපි එතන. හරි මේක ඇවිල්ලා මේ ප්‍රේක්ෂක ජනතාවත් එකතු වෙලා ඉන්නවා. ඔව් මුත්තය මුරලිදරන් ටීම් එකේ සෙල්ලම් කරන කාලේ 96 දී 96ට කලින් එයාට චෝදනාවක් කරනවා. මුත්තය කියන්නේ කවුද කියලා ගන්නවා නම් මගේ මතේ අන්නේ මගේ මතේ ඒක බෑ කියලා ගියා. ඔව් හරි. එයා තමයි. මුත්තය මුරලිදරන් සෙල්ලම් කරන කාලේ ගේ මේ ඉරියව් පන්දුවේම ඉරියව්ව සැකසහිතයි කියලා අම්පයර්ස්ලා චෝදනා කරනවා. ඩැරල් හයාගේ අම්පයර් තමයි ඒක ලොකුටම අදින්නේ පොර. එයාගේ කොණ්ඩේ කොණ්ඩේ ඔය කොණ්ඩ ඩැරල්. ඔයාට බඩු වැඩි වෙලා. ඔව් මුත්තේ ෂකින් වලට එයා මේ චෝදනා කරනවා. ඊට පස්සේ ඒකට විරුද්ධව කියන්නේ මුත්තේ පැත්තේ හිටගනිමින් මේ අර්ජුන රණතුංග කැප්ටන් එක වතාවක ටීම් එක ග්‍රවුන්ඩ් එකෙන් එළියට තරන් යනවා. ඩැරල් හයා මේ චෝදනා කරන්නේ කියන්නේ පර්සනල් බල ගැනීමක් එකක් කරන්නේ මේ මොකද මුත්තයිය එක වතාවක් ඒ කියන්නේ එයා ඔෆ් ස්පින් බෝලර් කෙනෙක්. එයා මේ මැච් එකේදී ලෙග් ස්පින් දාන. ලෙග් ස්පින් එකේ චකින් කියලා මේ එයා වල්ලනවා. ලෙග් ස්පින් දාන හැටි දාන්න කට්ටිය දන්නවා මේ ලෙග් ස්පින් දාලා චක් කරන්න බෑ කියලා. ඉතින් ලෙග් ස්පින් දාපු බෝලරේකට චක් අල්ලනවා කියන්නේ ආයෙ කියන්නේ බෝලේ ඉරියව් බලලා නෙවෙයිනේ අල්ලන්නේ. මෙයාව මෙයාට දඬුවමක් දෙන්න ඕනි කියලා මේ කියන්නේ පර්සනල් පරිගැනීමක් එකක් කරන්නේ. ඉතින් ඒ වෙලාවේ මේ ඔය සීන් එක 800 කියලා මූවි එකක් ආවේ මුත්තයියාගේ. අට සීන්. ඔව්. බයෝග්‍රැෆි එකේ තියෙන ඒකෙත් තියෙනවා ඔය සිද්ධිය. ඉතින් ටීම් එකේ ඉඳලා ඔව් සිද්ධියක් තියෙනවා. දැන් ඉතින්
Dan belum video kan. අනුහය ජනවාරි 20 වෙනිදාවෙන් ඔයගලන්ට වයස කීයද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වෙයි දීපතිල නැත්තම් රින ගාලක් දාන්න. මං ඉවදිලා මම මැච් එක මං ඉපදිලා. ඔව් අපිට පොඩි තාක්ෂණික ගැටලුවක් අතර වීඩියෝ එකක් දුන්නා. අපි නැවතත් ඒ වීඩියෝ එක මේ බලලා මම කිව්වේ. सामने हेडफोन दे दो ये बात ये उड़न ना क्या वो तो मुद्दा है मुल्दन कोई तो पागल और क्या मेरे हैं वीडियो नहीं बोले नहीं नहीं अलग क्यों बोले ऐसा तो बैठ कर अगर नीट यार ना ऐसा नीट भी है कोई जब मूवी मिलेगा නෑ අනුගමයි කියන්නේ මචං ඒක නෑ අනුගමයි කියන්නේ මොකද තියෙන්නේ හරිද ඒ අනුගමයි කියන්නේ වර්ල්ඩ් කප් එක ගැන අපි මේ දැන් කතා කරේ මේ මෙච්චරලා අනුගමයි වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් එකේ මචං මේ ඇත්තම කිව්වොත් එහෙනම් මම දන්නේ මේ මට මතකයි එදා මේ පළවෙනි විකට් එක ගියාම බෑන්දේ ඉඳන් මේ වගේ බලන්න තියෙනවා කොහොමද කිරි බෝතලේ කඩේ ගාගෙන අනේ පළවෙනි ඒ කොහොමද මට මතකයි එදා මේ මට බොඩි උනට ඇහුණා මේ කොහොමද දැන් මෙහෙම ඇත්තටම සීන් එක අපි දැන් මේ මැච් එක මේක බලපු කට්ටියත් ඇති මේක බලපු නැති ඇත්තත් කියන්නේ මේ පොඩි ගතියක් තියෙන මේ මැච් එක මම හිතන්නේ පරාද වෙන්න ගියේ මම හිතන්නේ ඔබතුමා බලලා නැතුව මට දැන් ඔබතුමා බලලා heart attack එකදලා මෙල්ලොත් දැන් ඔබතුමා කටහඬ ඉන්න විදිහ මට තේරෙනවා ඔබතුමා මේක දන්නේ නැහැ කියලා. ඔබතුමා දන්නවා නම් මේක කටහඬ ඉන්නේ සාමාන්‍ය. නොදන්න දෙයක් කියන. ඔබ ඒක ගෞරව පුසරයි. එතකොට මේ මැච් එකේදී ඇත්තටම අරවින්දලා මැච් එක අපේ පැත්තට අරන් දෙනවා. මේක ඇත්තටම මාර මේ පුරන්න පොඩක් බලන්න YouTube එකේ එහෙම ඇති ඔය මැච් එකේ highlight එක. මේ මට මෙන්න මෙතන තියෙන මිනිත් 4ක විතර ක්ලිප් එක. මේකේ පොඩක් අපි බලමු දැන් අර වීඩියෝ ක්ලිප් එකයි. මේකේ මට මතකද අන්තිමට මැච් එක පරාද වෙනකොට මේ ඉන්දියාවේ මේ ගෙහුවේ. මම වැරදි නම් නිවැරදි කරන්න අපේ මට වඩා බෞද්ධ මහෞෂධ ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා. ඉන්දියාවේ මේක තමයි ගිනි ගත්තා මම. හරිවටම chance දෙන්න තමයි දන්නවා. මම ගිනි ගත්තා. හරි. එච්චර. ඒ පොඩක් බලමු මේකේ. Oh, it's got the third මේ man. කමිලාන ජයසූරිය අවුට් Gas on the airport at third man. Well, would you believe it? Forget it. What a third man. සද්දෙ දාන්න දෙමු ඊගානේ සද්දේ හොර බයි. Most කියන speedy සාමාන්‍ය cricket මිනිස්සුන්ට are back in the pavilion. පොදෙද්දිම ක්‍රිකට් කියන දැනගන්න නෑ. And just ශ්‍රී ලාංකිකයන් ලකුණු යෝ කියවද මේ ටීම් එක ගන්න. it's off the air. Score. Beautifully played. That's four. පොඩ අන්තිම වෙනකන් යවන්න පොඩ දෙන්න තමයි. ක්ලයිමැක්ස් එකට ඇතුළු. Stop it. Get some help. ෆිල්ම් එකේ උනත් මචං ක්ලයිමැක්ස් එක කියලා එකක් තියෙනවා නේද? මේ ගොඩියොත් එක්ක වීඩියෝ කරනවා. Well, it's got a nick on that one. Doesn't matter how you get them, as long as you get them. And that one's ලකුණු නෑ got මල්ලා. මේ පරාදේ නේද ගිහින් කරා. very good. What a great field it is. නෑ මේක නෙමෙයි සෙමි ෆයිනල් එක. වීඩියෝ එකේ එක්ක කලින් බලන්න දීපුවා මම කිව්වා. ඒක කියන්නේ නෙමෙයිනේ කන්නේ කියන්නේ. පොඩ ඔය රාත්‍රී අඩු කරා. තේරෙන්නේ කියන්නේ මොනවද කිව්වේ මොනවද කියේ. මොකද මේ ලින්ක් පොඩ කරගෙන. I'm
ඉතින් යාළුවනේ මේ අද දවසේ ක්‍රිකට් වීඩියෝ එක එච්චරයි මොකද මේ ඒක අවදානගෙන නැති උන් එක්ක මේ වැඩ කරන්න බෑ ක්‍රිකට් වීඩියෝ වල ඉන්න ගමන් මේ ලංකාවේ සුපිරි තරුවර මේ සිද්ධු අහන්න ගත්තා විදිහ ක්‍රිකට් වීඩියෝ එක අමතක වෙනවා ඉතින් මේ කොහොමද ඉතින් මෙච්චර කවිත එක නැති සීරියට බොහොම ස්තුතියි නැවතත් මේ වගේ අරුත්බර නැවතත් මේ වගේ අරුත්බර සුබ සන්ධ්‍යාවකින් අපි හමු වෙමු එතකන් මම ඔබට මෙසේ කියන්නම් අචින්ති